වසරේ ප්‍රථම ග්‍රහණය වලයාකාර සූර්යග්‍රහණයක් ඇනියුලා සෝලා ඉක්ලිප්ස් එකක් සිදුවීමට නියමිතයි පෙබරවාරි 17 වෙනිදා. මෙය ලංකාවේ අපිට දර්ශනය වන්නේ නැහැ. මෙය ඇන්ටාර්ටිකාවේ ඇතැම් ප්‍රදේශවලට දකුණු ඇමරිකානු හා දකුණු අප්‍රිකානු රටවල් කිහිපයකට පමණයි දිස්වන්නේ. මෙය පෘථුවියට දිස්වෙනවා. මේ නිසා අපි සියලු දෙනාටම මෙහි බලපෑමක් අඩු වැඩි වශයෙන් තිබෙනවා. මෙය සිදුවන්නේ කුම්භ රාශියේ කුජගේ නැකතක. නැකත කුජගේ රාශිය වන්නේ ශනිගේ රාශියක්. සියලුම ග්‍රහයින්ගේ එකතුවක් මෙහිදී අපට දැකිය හැකියි. රවි, චන්ද්‍ර, බුධ, සිකුරු යන ග්‍රහයින් රාහු කේතු අක්ෂයට එහෙමත් නැත්නම් කුම්භ සිංහ අක්ෂයේ සිටිනවා. රාහු තමාගේම නැකතහ ගමන් කරමින් සිටින්නේ. කුජ වෙනත් රාශියක සිටියත් රවිට ඊතා ආසන්න අංශකයකයි ගමන් කරමින් සිටින්නේ. කලින් කිව්වා වගේම මෙය සිදුවන්නේ සෙනසුරුගේ රාශියක. ඒ වගේම ගුරු මෙම රාශිය නැත්තම් කුම්භ රාශිය දකිනවා. කුම්භ රාශිය කියන්නේ ඉදිරි දැක්ම, සමාජ ආකෘති, නව තාක්ෂණය ජාලගත වීම, ප්‍රතිසංස්කරණ, සාමූහික චින්තනය පෙන්වන රාශියක්. මෙම නැකත ගත්තොත් මම කලින් කිව්වා වගේ මේක කුජගේ නැකතක්. මේක යම් රිද්මයක් තිබෙන නැකතක්. ප්‍රතිසංස්කරණ, ඒ වගේම නොසිතන සමාජීය ප්‍රබල වෙනස්කම් පෙන්වන නැකතක්. මේ නිසා ශනි, කුජ හා රාහුගේ බලයන් මෙතනදී ප්‍රබලයි. ලෝකයේ පුරාණම ප්‍රබල දේශපාලන වෙනස් වීම, රීස්ට්‍රක්චරින් වගේ දේවල් දකින්නට ලැබේවි. මෙම ග්‍රහණය ශ්‍රී ලංකාවේ වෙලාවෙන් සාමාන්‍යයෙන් සිදුවන්නේ නැත්නම් දල වශයෙන් සිදුවන්නේ 3:26 ඉඳලා රාත්‍රී 7:57 දක්වා කාලයේදී පෙබරවාරි 17 වෙනිදා. ග්‍රහණයක් කියන්නෙම නිමාවීම සහ නව ආරම්භීම. මෙම සූර්යග්‍රහණයෙන් සති දෙකකට වගේ පස්සේ අපට චන්ද්‍රග්‍රහණයක් දැකිය හැකියි. ඒ වගේම මෙම සූර්යග්‍රහණයේ යම් බලපෑමක් තිබෙනවා නම් ඊට ප්‍රතිකර්ම කිහිපයකොත් අපි වීඩියෝ අවසානයේ සඳහන් කරනවා. අනිවාර්යෙන් එයටත් සවන් දෙන්න. ඒ වගේම රාශි ඇස්ට්‍රෝ අපි බොහොම අලුත් channel එකක්. ඉතින් ඔබ අපිව තාම subscribe කළා නැත්නම් අපිවත් subscribe කරගෙනම ඉදිරියට යමු. එහෙනම් දැන් අපි බලමු මෙම සූර්යග්‍රහණය එක් ලග්න හිමියන්ට මොන වගේ බලපෑමක් කරාවිද කියලා. තුලා ලග්නය පෙබරවාරි 17 වෙනිදා ප්‍රබල සූර්යග්‍රහණයක් සිදුවෙන නියමිතයි කුම්භ රාශියේ. මෙය සිදුවන්නේ කුජගේ නැකතක. සියලුම ග්‍රහයින්ගේ සම්බන්ධයක් මෙම ග්‍රහණයට තිබෙන නිසා වගේම ඔබගේ ලග්නාධිපතියාත් මෙම ග්‍රහණය සිදුවන රාශියේ සිටීම නිසා තරමක් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්. මෙය සිදුවන්නේ ඔබගේ පස්වැන්න කියන්නේ රාජ්‍ය භාවයක්. බලය, අධිකාරීත්වය, සාර්ථකත්වය, අනාගතය, කොන්දේසි විරහිත ආදරය මෙතනින් පෙන්වනවා. ඒකයි දරුවන් මින් නියෝජනය වෙනවා කියලා අපි කියන්නේ. මෙතනදී රාහු අති ප්‍රබලයි. ග්‍රහණය සිදු කරන්නේ රාහු ජ්‍යොතිෂයට අනුව. සිදුවන්නේ කුජගේ නැකතක වගේම රාශ්‍යාධිපතියා වන්නේ සෙනසුරු. මෙම කුජගේ නැකත වර්ධනය පෙන්වන යම් යහපත් රිද්මයක් වගේම අර යම් ස්ථාවරත්වයක් නියෝජනය කරන නැකතක්. ඒ වගේම ක්‍රියාශීලීත්වයක් නියෝජනය කරන නැකතක්. ඒ වගේම ක්‍රියාශීලීත්වය, ක්‍රියාකාරීත්වය නියෝජනය කරන නැකතක්. මෙය සිදුවන්නේ පස්වැන්නේ ඔබගේ මන්ත්‍රභාවයේ. මේ නිසා ඔබ විශ්වාස කරන දිගුකාලන භාවිතා කර ඔබට සිද්ධි වූ යම් ගාථාවක්, මන්ත්‍රයක්, පාඨයක්, යාඥාවක් ඔබගේ ඉදිරි අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ඔබට ළඟා කරගත හැකි. මේවා මුදල් වැය වන දේවල් නෙවෙයි, කැපවීම පමණයි අවශ්‍ය. හැකියාවක් තිබෙනවා නම් අත්හදා බලන්න. සෙනසුරු ඔබගේ උත්පත්ති කේන්ද්‍රයේ යහපත් නම් ඔබට ඉතාමත්ම යහපත් ප්‍රතිඵල මෙම ග්‍රහණය මගින් අපේක්ෂා කළ හැකි. ග්‍රහණය අවස්ථාවේ ග්‍රහයින් 6 දෙනෙක් 5-11 අක්ෂයේ සිටිනවා. පස්වැන්න ගත්තොත් එහි ග්‍රහයින් 5 දෙනෙක් සිටිනවා.
ගුරු සිටින තැන ගැනත් හිතලා බැලුවහම තරමක ශක්තියින් වල නැත්තම් ශක්තිමත් ඉතා හොඳ ස්ථාවර අඩිතාලමක් වැටෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම ගුරු තමාගේ නමවන දෘෂ්ටියෙන් කුම්භය දකිනවා. මේක බොහොම ආර්ථික වශයෙන් වැදගත් පරිවර්තනයක් කරගත හැකි කාලයක්. ඔබගේ 11 වැන්නාධිපතියා සිටිනවා. රවි ග්‍රහණයට ලක්ුවත් 9 වැන්නාධිපතියා භාග්‍යස්ථානාධිපතියා වන බුධ, ඒ වගේම ඔබගේ ලග්නාධිපතියා වන සිකුරුට යම් බලපෑමක් තිබෙනවා. නමුත් මෙම රාශිය කුජ ශනි කියන පාපග්‍රහයින්ට මැදී වෙන නමුත් මේකේ තරම් ගැටලු සහගත තත්ත්වයක් පෙන්눔 කරන්නේ. ගැටලු සහගත වුණොත් වෙන්නේ ඔබගේ සෞඛ්‍යාංශයට. මේ නිසා ගන්නා ආහාර, මම මේ සීරීස් එකටම කියන්නේ ගන්නා ආහාර සෞඛ්‍යයට හිතකර ආහාර ගන්න. තරමක් අර පිස්සලා කල්ගත වෙච්ච ආහාර, processed food, junk food ගැනීමේදී තරමක් කල්පනාකාරී වන්න. මොකද අනිවාර්යයෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය ඇතුලේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ආහාර දිරවීමේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔබට යම් ආකාරයක අනාගතය පිළිබඳ දෙගිඩියාවක් මේ අවස්ථාවේ පවතින්නටත්, ඔබ දේවල් කරනවා උනාට ඒවායින් නිකන් අර ෂුවර් නැති ගතියක් අර තියේවි. නමුත් නුවණ මෙහෙවා කටයුතු කළොත් යම් අධිකාරී බලයක්, පාලන බලයක් ලබා ගත හැකි බවක් පෙන්වුම් කරනවා. මොකද ඔබගේ 10 වැන්නාධිපතියා වන චන්ද්‍රයාත් මෙතන ඉන්නවා. මෙතෙන්දී රාහු අතිශය ප්‍රබලයි. මොනාතින් ගත්තත් රාහු ප්‍රබලයි. රාහු ඔබගේ ලග්නාධිපතියාත් සමග සම්බන්ධයි කියන්නෙම රාජයෝග තත්වයක් මෙතනදී පෙන්වුම් කරනවා. සමාවෙන්න මේ වගේ කෙටි වීඩියෝ එකක් ඇතුලේ සියල්ලම පැහැදිලි කරන්නට අපහසුයි. පෙබරවාරි මැද සිට මාසයේ අවසානය දක්වා ප්‍රබල තීරණ නොගන්නවා නම් යහපත්. ඉදිරි කාලයේදී තරමක් ප්‍රබල පුද්ගලයන්, අධිකාරී බලය සහිත පුද්ගලයන්, ඔය ඉන්ෆ්ලුවෙන්ෂල් පුද්ගලයන් ඔබට ළඟින් ඇසුරු කරන්නට ලැබේවි. ඔවුන්ගෙන් හොඳ ගුරුහරුකම්, හොඳ දේවල් ඔබට ඉගෙන ගන්නට ලැබේ. මොකද ඔබගේ ලග්නාධිපතියා, 9 වැන්නාධිපතියා, 10 වැන්නාධිපතියා සහ 11 වැන්නාධිපතියා සංයෝග වීමක් දකිනවා. වගේම මෙම භාවයේ සමලග්නාධිපතියා වෙන රාහුත් මෙතන ඉන්නවා. මේ නිසා ඔබට මෙම ග්‍රහණයේ ප්‍රබල අනිටු විපාක මම බලාපොරොත්තු වන්නේ නැහැ. ඔබ ඉදිරියේදී ඔය කෙටි කාලන ආයෝජනයන්ට සැලසෙනවා නම් ඒවායේ මාකට් එකේ හැසිරීම, ඒවා පිළිබඳ යම් න්‍යායික කරුණු හදාරන්නට මෙම කාලය යහපත්. මොකද මේ කාලයේ නොවේ ඉදිරියේදී ඔබට එවැනි කටයුතු වලට ඉතාමත්ම යහපත්. දරුවන් සම්බන්ධව කටයුතු වලට යහපත්. අලුතින් පවුලක් අරඹන්නට හදන අයට යහපත්. වචන කිව්ව හරි නේද? ඔව්. මේක ඔබගේ ඥානය අර අවධානයේ තීව්‍රතාවය වැඩි වෙන කාලයක්. ඉතාමත්ම යහපත්ව ඉගෙනීම් කරන අයට ඉදිරියේදී පළදරන යම් අනාගතය අරමුණු කරගත් ආයෝජනයන් වලට මුල් පියවර තබන්නට යහපත්. රාහුගේ යාන්ත්‍රණය ප්‍රබලයි. ගුරු මෙම රාශිය දැක්කත් මේ රාහුගේ ක්‍රියාකාරීත්වය නිසා කෙටි ක්‍රම භාවිතා කරන්නට යන්නට එපා. සංවේදීතාවය මත, ඉක්මන්කම මත, චිත්තවේගවල උත්පහත් වීම මත තීරණ ගන්නට එපා. ඇතැම් සබඳතාවල අවසානයක් නැවතීමේ තිතක් සටහන් වේවි. අලුත් සබඳතා අරබන්නට ඉඩ ලබා දෙමින් ඔබගේ 7 වැන්නාධිපතියා ප්‍රබලයි මේ අවස්ථාවේ. කෙතරම් අර කම්බස්ට් වුණත් තමාගේ උච්ච රාශියේ සිටින්නේ. මෙම ග්‍රහණය සිදුවන්නේ කුජ සිටින තැනින් දෙවැන්නේ. මේ නිසා ආර්ථික අතින් යහපත්. ඒ වගේම මේක 7 වැන්නේ සිට 11 වැන්න. ඒ කියන්නේ 5 වැන්න. මේ අතින් බැලුවත් ඔබට යහපත්. ඔබට වඩා ඔබගේ ඔබ විවාහකයෙක් නම් ඔහුට හෝ අයට ආර්ථික අතින් යහපත්. ඉතින් ඒකත් හොඳයි. එතකොට සමස්ත පවුලේ ආදායම ඉහළ යනවනේ. ඔබගේ විවාහකයාගේ දියුණුවක් ඉහළ යෑමක් පෙන්වුම් කරනවා. තරමකර දේශපාලන සම්බන්ධතා ගැනත් මෙතනදී කතා කරන්න හැකි වුණත් මේ ඊට අවස්ථාව නෙවෙයි කියලා තමයි මට හිතෙන්නේ. ඒ වගේම ග්‍රහයන් රාශියක් එක තැනක ආවහම තරමක් රාශිය අස්ථාවර කරන ගතියක් තිබෙනවා. මේ නිසා ඇතැම් කරුණු ගැන ඔබට විශ්වාසයක්, ෂුවර් එකක් තියෙන එකක් නැහැ.
මේක හරියාවිද ඉස්සරහට ගියොත් අසාර්ථක වේද අන්නේ වගේ දෙගිඩියාවක් නිතරම තියෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී අර ඔබ දන්නා හඳුනන අයගෙන් දැනුම් තේරුම් ඇති අයගෙන් උපදෙස් ගැනීම යහපත්. මේ වීඩියෝ අවසානයේ අපි දාලා තියෙනවා ඔබට මේන් යම් අනිතු ප්‍රතිඵලයක් එනවා නම් ඒවා වළක්වා ගන්නට ආගමික කටයුතු ටිකක් අනිවාර්යෙන් ඒකටත් සවන් දෙන්න. වෘශ්චික ලග්නය කුම්භ රාශියේ පෙබරවාරි 17 වෙනිදා වලයාකාර සූර්යග්‍රහණයක් සිදු වෙන නියමිතයි. මෙය ප්‍රබලයි කියලා අපිට කියන්නට පුළුවන් මොකද සියලුම ග්‍රහයන්ගේ සබඳතාවයක් මෙම සූර්යග්‍රහණයට තිබෙනවා. මෙය සිදුවන්නේ ඔබගේ 4 වෙනි. මෙහිදී ග්‍රහණය සිදුවන නැකත අයත් වන්නේ කුජට. මෙතනදී කුජ රාහු ශනිගේ බලය වැඩි. මෙම නැකත ගත්තොත් තරමක් ප්‍රබල ශක්තියින් සහිත නැකතක්. යම් රිද්මයක් ස්ථාවර බවක් නිවේදනය වන නැකතක්. ඉදිරි සති කිහිපය ඔබට ඔබගේ පහසු සීමාවෙන් එහාට යන්නට වේවි. මෙහිදී ඔබ බොහෝ අලුත් දේවල් අත්හදා බලන්නට සැරසේ වගේම ඔබ ඔබට කැමති දේ තරමක් කරන්නට පෙළඹෙවි. මෙම ඇතැම් විට ඔබගේ විනෝදාංශ වගේ දේවල් වන්නටත් පුළුවන්. ඔබගේ රැකියාව කරන තත්ත්වය තරමක් සංකීර්ණ වන්නට පුළුවන් ඉදිරි සති කිහිපය ඇතුළත. ඔබ ඉතා ප්‍රබල කිහිපයක් ගන්නට පුළුවන් ඔබගේ වත්කම් වාහන සහ ඔබගේ අර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රබල තීරණ ගන්නට පුළුවන්. මෙතනදී සිකුරු සහ චන්ද්‍රයාගේ ක්‍රියාකාරීත්වය ඉතාමත් හොඳයි 4 වැන්න කියන කාරණේදී. මොකද මේව ග්‍රහයන් දෙදෙනාම මෙතනට දික් බලයි. ඔව් සිකුරුත් දික් බලයි. හැකිනම් තමාගේ ආගමික කටයුතු වලින් පසුව ලක්ෂ්මිය නම දින්න. චන්ද්‍රයා කියන්නේ ඔබගේ භාග්‍යස්ථානාධිපතියා නිසා ධනය අංශයෙන් මෙම සබඳතාවය වැදගත් වගේම 9-10 අධිපතියන් සංයෝගයි. ධර්මස්ථානාධිපතියා හා කර්මස්ථානාධිපතියා. 4 වැන්න කුජගෙන් හා ශනිගෙන් පීඩිතයි. මෙම තත්ත්වය ඔබගේ ලග්නයේදී එතරම් ගැටලුවක් සිද්ධ වෙන එකක් නැහැ. මෙහෙම මේක පාපකර්තරි යෝගයක් කිව්වත් මේකේ ලොකු බලපෑමක් වෘශ්චික ලග්න හිමියන්ට තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. නමුත් ඔය sugar pressure cholesterol වගේ NCDs නැත්තම් බෝ නොවන රෝග තියෙන අය තරමක් ඒ පිළිබඳව වෙනදාට වඩා සැලකිල්ලෙන් පසුවීම යහපත්. මෙම කාලයේ නිවසේ කටයුතු වලට වෙනදාට වඩා අවධානයක් දෙන්නට වේවි. ඔබ ඔබගේ පෞරුෂයට අදාළ වෙනස්කම්, නිවසට අදාළ වෙනස්කම් හෝ ඇතැම් විට පදිංචිය මාරු කරන්නට පුළුවන්. මොකද මේ අවස්ථාවේ ඔබගේ 4 වැන්නේ යම් පීඩාවක් තිබෙන ඇෆ්ලික්ෂන් එකක් තියෙනවා. මේකත් ඔබ මතක තබා ගත යුතු කාරණයක්. 9 වැන්නාධිපතියා 12 වැන්නාධිපතියා 8 වැන්නාධිපතියා සිටිනවා. මැයි මාසය දක්වා පිටරටක් සමග ගනුදෙනු ඇති කර ගන්නට පදිංචියට යන්නට අධ්‍යාපනයක් ලබන්නට යහපත්. මෙවැනි දේවල් සිදු වුණොත් ගොඩනගා ගත්තොත් ඔබට යහපත්. ඔබ එවැනි දේවල් වලට උත්සාහ ගනිමින් සිටනවා නම් එම උත්සාහයන් තවදුරටත් තීව්‍ර කරන්න. මොකද සාර්ථක වීමේ තිබෙන සම්භාවිතාවය ඉහළයි. 4-10 අක්ෂය ඉතා ක්‍රියාකාරී. නිවස රාජකාරී ස්ථානයේ අතර සමබරතාවයක් රැක ගැනීම වැදගත්. ඔබට රැකියා ස්ථානයේ යම් අධිකාරීමය ප්‍රශ්න ඇතිවන්නට පුළුවන් වුණත් ඒවා ඔබේ පැත්තට කරකවා ගන්නට තිබෙන අවස්ථාවන් වැඩි. මොකද රාහු 4 වැන්නේ සිටිනවා වගේම ත්‍රිකෝණ ස්ථානාධිපතියන් සමග සංයෝගයි. ගුරු ඔබගේ 4 වැන්න තමාගේ 9 වන දෘෂ්ටියෙන් දකිනවා. මේ යහපත් කේන්ද්‍ර ස්ථානවල ග්‍රහයින් බහුලයි. මේ නිසා ඔබගේ මූලිකාංග නැත්තම් අර මූලිකාංග ශක්තිමත් වගේ මෙතන සර්පයෝගයක් දකින්නට නැහැ. ඒක යහපත් හොඳ වෙලාවට එහෙම එකක් නැහැ. මොකද 10 වැන්න අධිපතියා වන රවිගේ සම්බන්ධයකුත් තිබෙන නිසා ඔබගේ මෝක්ෂ භාවය ශක්තිමත් 4-8 කියන ස්ථාන. මේ නිසා ආගමික කටයුතු සඳහා වැඩි අවධානයක් දීම වැදගත්. 4 වැන්න කියන්නේ ප්‍රයිමරි එඩියුකේෂන් නැත්නම් මූලික අධ්‍යාපනය. මේ නිසා ඔබගේ මූලයන් වලට, මූලිකාංග වලට, ෆන්ඩමෙන්ටල්ස් වලට
අර ප්‍රින්සිපල්ස් වලට මූලිකත්වයක් දිය යුතුයි. ඇතැම් විට අර ඔබට සම්බන්ධ කාරණාවලට නැවතීමේ තිතක් තැබේවි. ඇතැම් විට ඔබට අනවශ්‍යයි කියලා හැඟෙන නමුත් තරමක් කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු විනෝදාංශයක් වන්නටත් පුළුවන්. එය වෘත්තීය වශයෙන් ඔබට බාධාගෙන දෙන දෙයක් වගේම ඔබගේ රැකියාවේ හරයන් සමග නොගැලපෙන බවක් වන්නටත් පුළුවන්. කුජගේ ඍජු සම්බන්ධතාවයක් මෙම ග්‍රහණයට නැති නිසා කුජගේ නැකතක සිදු වුණත් ඔබට අලුතෙන් යමක් කරන්නට පටන් ගන්නට තුන්වැන්නේ සිටින කුජ බල කරන්න පුළුවන්. එවැනි දෑ පටන් ගන්නට කරගෙන ඉදිරියට යන්නට බාධාවක් නැහැ. තරමක් ඔබගේ මවගේ සෞඛ්‍ය පිළිබඳව සොයා බලන්න වෙනදාට වඩා. ඒ වගේම සබඳතා ශක්තිමත් කරගන්නට මේ කාලය යහපත්. දේවල් කතා කරලා බේර ගන්නට මේක හොඳ කාලයක් වගේම ඔබ විවාහකයෙක් නම් ඔහුගේ හෝ ඇයගේ රැකියාවේ වර්ධනයක් අපට අපේක්ෂා කරන්නට පුළුවන්. මම මේ වීඩියෝ අවසානයට ප්‍රතිකර්ම කිහිපයක් යෝජනා කරනවා ඔබට. එම ප්‍රතිකර්ම ඔබට හැකි අයුරින් කරන්න. මොකද ග්‍රහණ අවස්ථාවලදී කරන ප්‍රතිකර්ම වලින් ඉතාමත් හොඳ නැත්නම් ආගමික වතාවත් වලින් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට හැකි බව අපි අත්විඳලා තියෙනවා. දැන් අපි විමසා බලමු මෙම සූර්යග්‍රහණයේ යම් අනිටු බලපෑමක් ඔබට තිබෙනවා නම් ඊට ප්‍රතිකර්ම වශයෙන් ඔබට මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් කියලා. ග්‍රහණයක් සිදුවන අවස්ථාවේ ඔබ කරන ආගමික වතාවත් වලින් ඉතා හොඳින් ප්‍රයෝජන ගත හැකි බවක් අපිත් අත්දැකලා තිබෙනවා. යම් අනාගත ඉලක්කයක් උදෙසා කරන ප්‍රාර්ථනාවන් කරන්නට ඔබට මේ වේලාවේදී හැකි. මෙම ග්‍රහණය දල වශයෙන් සිද්ධ වෙන්නේ ලංකාවේ වෙලාවෙන් සවස 3 වගේ ඉඳගෙන රාත්‍රී 8 වෙනකන් වගේ හිතුවට එහි වරදක් නැහැ. එදින හා ඒ දින කිහිපයකදී උදෑසන ඔය සූර්ය පිරිත, අන්තරාය නිවාරණ පිරිත, දසදිසා පිරිත, මෝර පිරිත සජ්ජායනා කිරීම වැදගත්. ඒ වගේම ඔබට ඊටාම හොඳින් සිද්ධි වූ ඔබ විශ්වාස කරන ගාථාවක්, පාඨයක්, යාඥාවක් භාවිතයෙන් ඊටාමත්ම හොඳ ප්‍රතිඵල ළඟා කරගත හැකියි. මීට අමතරව ගයත්‍රි මන්ත්‍රය, විෂ්ණු සහස්‍රනාමයට සවන් දීම, ඔබගේ ආගමට අදාළ ඕනෑම පූජනීය ග්‍රන්ථයක් කියවීම යහපත්. ඒ වගේම ශිවට කියන ඕනෑම ස්තෝත්‍රයක් යහපත්. ඔය මහා මෘතුංජය මන්ත්‍රය භාවිතා කරන්නත් පුළුවන්. ඔය ඕම් ත්‍රම්බකම් යජාමහේ සුගන්ධින් පුෂ්ටිවර්ධනම් කියලා තියෙන්නේ. මේක YouTube එකේ තියෙනවා. ඒ වගේම ඕනෑම ආගමක් හා බැඳිච්ච භාවනා ක්‍රම තිබෙනවා. ඒ වගේ දේවල් වලනොත් ඔබට ඉතාමත් හොඳ ප්‍රතිඵල ළඟා කරගන්නට පුළුවන්. ඒ වගේම ප්‍රතිකර්මයක් නොවුනත් කිසිම ආකාරයකදී නැත්තම් කිසිම ආකාරයකින් පෙබරවාරි 17 වෙනිදා ගැටුම් ඇති කරගන්නට, උණුසුම් වචන හුවමාරු සිදු කරගන්නට එපා. ඒවා ඔබ හිතනවාට වඩා කලක් එහාට ඇදෙන්නට පුළුවන්. එහෙනම් මේ ප්‍රතිකර්ම භාවිතා කරලා ඔබට යම් අනිටු බලපෑමක් මෙහි තියෙනවා නම් ඉන් ලැබෙන අනිටු ප්‍රතිඵල අවම කර ගැනීමේ හැකියාවක් ඔබට තිබෙනවා.